හෙලෝ ඔන්න ඉතින් කාලෙකින් චූටි බ්ලොග් එකක් අරගෙන ආවා. මං හිතන්නේ මාස 3-4ක් වගේ වෙනවා බ්ලොග් එකක් ගේන්න බැරි වුණා. හරි කොහොම හරි මේ බ්ලොග් එක කැම්පස් එකේ අවුරුදු උත්සවයේ බ්ලොග් එක. අවුරුදු උත්සවයේ තිබ්බේ අප්‍රේල් 9. ඉතින් අපි එතකොට ගෙදර තමයි හිටියේ. එක්සෑම් ඉවර වෙලා ගෙදර ගිහිල්ලා. ඉතින් එදා උදේ තමයි බෝඩිමට ආවේ ලෑස්ති වෙලා ආයෙත් යන්න. එහෙනම් ඉතින් ගිහිල්ලා බලමු අද මොකද වෙන්නේ කියලා. අපි එද්දී ටිකක් පරක්කුයි කොහොම හරි පටන් ගන්න තිබ්බේ 9 ගානට. අපි බෝඩිමට එද්දිත් 9 ගාන පැන්නා. ඉතින් ඒකින්ද අපි එද්දී අවුරුදු චාරිත්‍ර නැටුම් ඔක්කොම ඉවර වෙලා තරඟත් පටන් අරන් තමයි තිබ්බේ. මගේ vlog එක පුලින්දු සඳලි නැද්ද? අයාශියක් रेकॉर्ड कर कवर नहीं था आटे के पापे मल्लित බලන බං එක ඕ වටගේ වීඩියෝ දාලා දෙන්න තාත්තේ තාත්තේ මොන කඩ තාත්තේ නෑ ඊට පස්සේ ඉතින් හැමෝම වගේ අපිත් මුලින්ම ගියේ ෆොටෝ ගන්න. මොකද පට්ට අවුවක් තිබ්බේ. දඟරලා දාඩිය දාගන්න කලින් ෆොටෝ ටිකක් ගහගන්න තමයි අපි කට්ටියටම ඕනි වෙලා තිබ්බේ. මොකද නැත්තම් පස්සේ අවුවටයි පිස්සෝ වගේ තමයි ඉන්න වෙන්නේ. අපේ කට්ටියම එදා ඇවිල්ලා හිටියෙත් නැහැ. කොහොම හරි භාගයයි හිටියේ. ඉතුරු භාගය අපිට පොල්ල තිබ්බ ආවේ නැහැ. ඊට පස්සේ මං ගියා කඹ අදින්න. පුළුවන් කමකට නෙමෙයි ගියේ. අපේ එකෙක්ට තනියෙන් යන්න බෑ කියලා මගේ නමක් දාලා තිබ්බා. ඉතින් කොහොම හරි ඇද්දා සහභාගී වීමයි වැදගත් කියලා දෙපාරක් ඇද්දා දෙපාරක් දින්නා. හැබැයි තුන්වෙනි පාර නම් ඇදිලම ගියා. ඉතින් එතනින් ඉවරයි ඒක. ඔච්චර තමයි තරඟවල වීඩියෝ කියලා තියෙන්නේ. අවුව සැර වැඩි හොඳටම කඹ අදින්න තිබ්බ හින්දා තමයි ඒ වෙලාවෙත් ඔතන අවුවේ හිටියේ. කඹ ඇදලා ඉවර වෙලා ග්‍රවුන්ඩ් එකේ හිටියෙත් නැහැ. අපි ගියා කන්න. हाय बाय හයි බයි හයි බයි මේ වගේ කුණාටි කට්ටම් පොඩ්ඩක් ඇක්ෂන් එකක් දෙන්න. දෙකක් ද උඹ මේ පැත්තට ෆොටෝ ගන්න ඕන මේකි. මට හිතන මොකරි කුණ්ඩ වලයක් කවරනවා තමා කියලා. කොහමරි කොල්ල නළුවා වගේ. කාලේ ඉවර වෙලා ආයෙත් පටන් ගත්ත කට්ටිය ෆොටෝ සෙෂන් එකක්. අන්තිමට කොහොම හරි එදා කරලා තියෙන්නේ අපි ෆොටෝ ගහපු එකයි කාපු බීපු එකයි විතරයි. කඹ ඇද්දා ඒකත් පරාදයි.
Nigasnedane api duwa panaliyage mate kegene aibane madanala akare nubi sunadaye ude hitagawa hibine perase Ubadaka manadala pina vena yame mone Lumada hitakavi kira nova mage තියෙන්නේ අපි උද්දේ ආපු ගමම්ම කැමරමන් කෙනෙක්ගෙන් ගහගත්ත ෆොටෝ එකක්. ඉතින් මේක තව අවුරුදු ගාණක් යද්දී අපි හැමෝටම ලස්සනම ලස්සන මතකයක් වෙයි කියලා හිතනවා. බයි බයි. කියන්න බබාලා ඔයාලා මොකද බයි. පේන්නේ නේ බං අපිව පේනවද? අර බයි. අක්කේ බයි. ෆොටෝ ගහලා පරිස්සමින් ගෙවල් වල යන්න. ඉතින් ඔක්කොම ඉවර වෙලා ෆොටෝ සුට් ගහලා ඔක්කොම කරලා කට්ටියත් ගියාට පස්සේ අපි ආයෙ ආවා ග්‍රවුන්ඩ් එක පැත්තට. ඒ වෙද්දි තරඟත් ඉවර වෙලා ඔක්කොම අවුරුදු කුමරු කුමාරියෝ තෝරන්න තමයි තිබ්බේ. ඉතින් ආයෙ ගෙදර එන්න ඕනි හින්දා අපිත් ඒකට ඉන්නේ නැතු ආවා. ඒදී ඔන්න ඕකක් ගත්තා බොන්න. නම නම් මතක නැහැ මොකක්ද කියලා. හැබැයි කොහොම හරි රහයි ඕක. ඔතන දෙකක් නම් තැඹිලි කූල් තැඹිලි අනිත් එක මොකක් හරි චොකලට් මයිලෝ හරි මොකක් හරි. කොහොම හරි අන්තිමට අවුරුදු උත්සවයේ කියලා ලොකු දෙයක් කරලා තිබ්බේ නැහැ. කාපු බීපු එකයි ස්ටෝරේජ් ෆුල් වෙන්න ෆොටෝ ගාපු එකයි විතරයි කරලා තිබ්බේ. හොඳටම කළු වෙලා නම් තිබ්බා. එහෙනම් ඉතින් vlog එක අදට ඉවරයි. bye bye.